තෙරුවන් සරණයි. අද මේ එපිසෝඩ් එක මම කරන අදහස් කරේ කීප දිනක් ඉල්ලලා තිබුණා වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන මුහුර්තයක් හදන හැටි පෙන්වන්න කියලා. එතකොට කල්පනා කරලා බැලුවා ගිය පාර නිවාස මුහුර්ත, නිවාසයේ ගෘහ මුහුර්ත, පරිවාර මුහුර්තත් ඔක්කොමත් එක්ක මම ගිය වර ගෘහ මුහුර්ත පෙන්නුවා. කොහොමද ගෘහ මුහුර්ත හදන හැටි, ඒකට අත්‍යවශ්‍ය මේවා අභිචාර විදි ඒ ඔක්කොම මුහුර්ත ප්‍රධාන මුහුර්තයත් එක්ක පරිවාර මුහුර්ත තියෙනවා 10ක් විතර තිබුණා. මට මතක හැටියට ඒ 8ක් 10ක් වගේ තිබුණා. ඒ ඔක්කොම මම කියලා හදලා පෙන්නුවා කොහොමද හදන්නේ කියලා. එතකොට ඊට පස්සේ මේ ප්‍රධාන මුහුර්තය හැදුවාට පස්සේ මම තවත් පෙන්නුවා සාමාන්‍යයෙන් ගෘහ මුහුර්ත හදන සිස්ටම් එක ඔක්කොම කියලා දුන්නා. ඒකෙන් පස්සේ කීප දෙනෙක් කෝල් කරලා කිව්වා ව්‍යාපාර මුහුර්ත හදන හැටි පොඩ්ඩක් එක්දින වැඩමුළුවකින් කරන්න අපිත් සම්බන්ධ වෙන්න කියලා. ඒ හින්දා මම තීරණය කරගත්තා අප්‍රේල් 4 වෙනි සෙනසුරාදා. අප්‍රේල් 4 වෙනි සෙනසුරාදා මේ වෙළඳාම් පිළිබඳව ව්‍යාපාර මේ පටන් ගන්න කොහොමද, ඒවට මොන නක්ෂත්‍රානුකූලව මොන දේවල් පාදක කරගන්නේ, මේ කියන දේවල් ඔක්කොම එකතු කරලා තමයි තීරණය කරගත්තේ. මට හරියට දිනේ මතක නැහැ, 4 නැත්තම් 5 නේද? අප්‍රේල් මාසේ දැන් අද ඇවිල්ලා අපි හිතමු මේ මාසේ ඉවර වෙන්නේ මාර්තු 31 එතකොට පළවෙනිදා වෙන්න ඕනේ බදාදා. එතකොට 2 වෙන්න ඕනේ බ්‍රහස්පතින්දා. 3 වෙන්න ඕනේ සිකුරාදා. එතකොට 4 තමයි සෙනසුරාදා වෙන්නේ. හරි. 5 ඉරිදා. හරි. 4 තමයි මම කිව්වේ. 4 වෙනිදා අප්‍රේල් 4 වෙනි සෙනසුරාදා මේ ව්‍යාපාර වලට මුහුර්ත හදන්නේ කොහොමද කියන එක මම කියලා දෙනවා අප්‍රේල් 4 වෙනි සෙනසුරාදා. ඒකට තවත් කැමති කට්ටිය ඉන්නවා නම් කැමැත්ත පළ කරපු කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය අනිවාර්යෙන්ම එනවා. තවත් මේ එපිසෝඩ් එක අප්ලෝඩ් කළාට පස්සේ කැමති කට්ටිය ඉන්නවා නම් තවත් කැමති කට්ටියට මේකට මේ සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි කරුණා කරලා එක දෙයක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ පොඩි නෝට් එකක් එවන්න ඕනේ. ව්‍යාපාර මුහුර්ත වලට මා සම්බන්ධ වෙමි කියලා. එතකොට ඔයගොල්ලෝ මම දන්නවා මේ ව්‍යාපාර මුහුර්ත හදනකොට ඒකට සම්බන්ධ වෙන කට්ටිය තමයි. නැත්නම් WhatsApp එකේ හරියට රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට මම දන්නේ නැහැ කවුරු කොහොම ඉන්නවද කියන එක. ඒකින්ද අර පාඩේ මුලින්ම සඳහන් කරන්න. ව්‍යාපාර මුහුර්ත වලට සම්බන්ධ වෙමි. කීපම මම දන්නවා එතකොට මෙයා කැමතියි කියන එක. එතකොට මේ එපිසෝඩ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ලින්ක් එකක් තියෙනවා. ඒක ඕපන් කරලා බලන්න. ඒකේ තියෙනවා විස්තර. ව්‍යාපාර වලට අවශ්‍ය කරන කවදාද පටන් ගන්න, කොච්චර කාලයක් පටන් ගන්නවා, වෙලාවක් පටන් ගන්නවද, අය කරන ගාස්තුව කීයද, කීයේ ඉඳන් කීයේ වගේ වෙනකම් කරනවද, බ්‍රේක් කොහමද තියෙන්නේ, ඔය වගේ විස්තර කොහොම සඳහන් කරලා තියෙනවා මම ඒකේ. ඒකට කරුණා කරලා ඔයගොල්ලෝ මේ එපිසෝඩ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ලින්ක් එකක් තියෙනවා. ඒක ඕපන් කරලා බලන්න. එතකොට ඒකේ ඔක්කොම සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට හරි පහසුයි එතකොට. අපි හිතමු සල්ලිත් එවලා ඔක්කොම කරලා මේ ඔබ කාට හරි කමන්නේ මොකක් හරි හේතුවක් නිසා එන්න බැරි වුණා එදා. මේකට සම්බන්ධ වෙන්න බැරි වුණා. මම ලින්ක් එකක් එවනවානේ ඔක්කොටම. මේකට සම්බන්ධ වෙන කට්ටියට මම ලින්ක් එක එවනවා. නිකන් එවනවා නෙමෙයි. ඒගොල්ලෝ සල්ලි ගෙවලා රිසීට් පත මට ෆෝවර්ඩ් කළාට පස්සේ මම දන්නවා මේගොල්ලෝ අනිවාර්යෙන් ඉන්නවනේ. අන්න ඒගොල්ලන්ට මම ලින්ක් එක යවනවා. වීඩියෝ ලින්ක් එක.
එතකොට එහෙම ඒවලා සම්බන්ධ වෙන්න බැරි වුණාොත් මම වොයිස් රෙකෝඩින් එක එවනවා. මොකද උදේ 9 ඉඳලා හැන්දෑව 5 වෙනකන් පැය දෙකේවා 3ක් තියෙනවා. ඒ තුනම රෙකෝඩින් එකේ තියෙනවා. එතකොට මම ඒ තුනම සුද්ධ පවිත්‍ර කරලා ඔක්කොම කරලා ඕගලන්ට ඒක එවනවා. ඕගොල්ලෝ රික්වෙස්ට් කළොත් මම ඒක එවනවා. ඉතින් ඒ එවනකොට ඕගොල්ලෝ මතක තියාගන්න ඕන එක පළවෙනි කාරණාව තමයි තමන් සල්ලි ගෙවලා ගත්තට පස්සේ ඒක තව කට්ටියට දෙන්න යන්න එපා. මොකද ඒක හරි ශාස්ත්‍රයට පිට මේ ශාස්ත්‍ර විරෝධී දෙයක් නේ. මමනේ මේ ශාස්ත්‍රය කියලා දෙන්නේ. ඒතර උවමනා කෙනා මගෙන් ගන්න ඕනේ. සල්ලි ගෙවලා ගන්න ඕනේ. ඒතර එහෙම එක ඕගොල්ලෝ නිකන් දෙන්න උත්සාහ කරන්න එපා. අන්නේ ඒක කරනවා. මොකද ශාස්ත්‍රයක් එහෙම පිළිගන්නෙත් නැහැ මනුස්සයෙකුට. ඒ විදිහට කළොත් ශාස්ත්‍රයක් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ තමන් ඉගෙන ගන්න ගුරුවරයාටත් බොරුව කරනවා කියලා කියන්නේ මේ විශ්ව ශක්තියෙන් ඒවට දෙනවා උත්තර. එන්න මතක තියාගන්න තමන් මුදල් ගෙවලා ගන්න එක තමන්ට විතරයි. ඒක අනුන්ට දෙන්න යන්න එපා. අනුන්ට ඕන නම් එයාට කියන්න මෙයා ගාව තියෙන මෙයාට සල්ලි ගෙවලා ඕගොල්ලෝ ගන්න දෙතින් කියලා. ඒක තමයි හරි ක්‍රමය. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා අප්‍රේල් 4 වෙනි සෙනසුරාදා මේ ව්‍යාපාර පිළිබඳව මුහුර්ත හදන හැටි කියලා දෙන්න. ඒ ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් මේකට පස්සෙත් මම තව එකක් දානවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේකෙන් දැනගන්න ව්‍යාපාර මුහුර්ත පිළිබඳව කොහොමද කරන්නේ කියන එක. හොඳයි. මම නවතින්නම් ඊළඟ එපිසෝඩ් එකේදී අපි හම්බෙමු. මම ගිහලා එන්නම්. ආයිබෝවන් තෙරුවන් සරණයි.